සියලුම දෙනාට මේ 2025 L පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න. ගොඩක් අයට ප්‍රශ්නයක් නෑ මතුවෙන තැනක් වගේ පේනවා මේක. දෙවෙනි ප්‍රශ්නේ මේ සරල අවලම්බයක දෝලන 10ක් සඳහා කාලය මැනීමට විරාම ගටිකාව භාවිතා කොට තප්පර 20ක කියවීමක් නිරීක්ෂණය කරයි. විරාම ගටිකාව කුඩා මිනු 0.1ක් නම් ආවර්ත කාලයේ ප්‍රතිශත දෝෂය අහන. ආවර්ත කාලයේ ප්‍රතිශත දෝෂය අහන්නේ. ඒකට අපි බලන්න ඕන දෝලන 10කට එහෙම නැත්නම් 20කට අපි කාලය මනින්නේ කුමක් සඳහාද? අපි දෝලන 10කට 20කට කාලය මනින්නේ ආවර්ත කාලයේ නැත්නම් කාල මිනිමේ දෝෂය අඩු කරන්න කියලානේ කියන්නේ. එතකොට කොහොමද මේක අඩු වෙන්නේ? දෝලන 10ක් මැන්නත් 20ක් මැන්නත් මේ එන කාලයට වෙන්න පුළුවන් උපරිම දෝෂය කුඩාම මිනුම 0.1යි තප්පර. දෝලන 10ක් මැන්නත් දෝලන 20ක් මැන්නත් ඒන මුළු කාලයට වෙන්න පුළුවන් උපරිම දෝෂය 0.1යි. එහෙනම් මේකෙන් කොහොමද ආවර්ත කාල මිනුමේ දෝෂය අඩු වෙන්නේ? ඒ දෝෂය අඩු වෙන්නේ ආවර්ත කාලය කියන්නේ එක දෝලනයකට ගත වෙන කාලය. එතන මේකෙන් අපි දෝලන 10ක් ගත්තා. දෝලන 10ක් ගත්ත එකෙන් අපි එක දෝලනයකට දෝෂය හොයනවා නම් එතකොට ඒ දෝෂයත් 10න් බෙදෙන්න ඕන. 20කට කාලය ගත්තොත් එක දෝලනයකට කාලය හොයලා අර දෝෂය හොයනකොට දෝෂයත් 20න් බෙදෙන්න ඕන. ඒ කියන්නේ කාල මිනිමේ දෝෂය අඩු වෙන්නේ එහෙම. නැත්නම් ඉතින් දෝලන 10ක් අරගෙන හෝ 20ක් අරගෙන මුළු කාලය මැනලා කියලා එකේ තේරුමක් නැහැ නේ. හරි. දෝලන 10කට මැනලා කාලය අරගත්තට පස්සේ එක දෝලනයකට හොයනකොට දෝෂයත් දෝලන 10ක් නම් 10න් එකක් වෙනවා. දෝලන 20කට කාලය නම් මැනලා තියෙන 20න් එකක් වෙනවා. ඉතින් අපි හොයනකොට ප්‍රතිශත දෝෂය හොයන්නේ ප්‍රතිශත දෝෂය සමානයි උපරිම දෝෂය බෙදීම මිනුම ලබාගත් මිනුම වැඩි කිරීම 100. හරි. එතන මුළු කාලයටම නම් හොයන්නේ ඔය දෝලන 10කටම නම් කාලය හොයන්නේ අපි දාන්න ඕන දෝෂයට උපරිම දෝෂයට 0.1 බෙදීම දෝලන 10ට ගත වන කාලය තප්පර 20 වැඩි කිරීම 100. හරි. මේ මුළු කාලයටම හොයනවා නම් එතන මේකෙන් එනවා 0.5. මේ මුළු කාලෙට හොයනවා නම් එකකට හොයනවා නම් මේ උපරිම දෝෂයත් 10න් බෙදෙන්න ඕන. මිනුමත් 10න් බෙදෙන්න ඕන. මොකද දෝලන 10කට කාලෙම ඉන්නේ එක දෝලනට කාලේ නම් මෙතෙන්ට දාන්නේ මෙතෙන්ටත් දාන්න උපරිම දෝෂයේ විදිහට මෙන්න මේ කුඩා මිනුමෙන් 10න් එක. එතන මේ 10ට 10 ගැපිලා ගියාම නැවතත් මේකමයි එන්නේ. ඒ නිසා මේකේ කිසිම අවුල් සහගත තත්ත්වයක් නැහැ. හරි. එක දෝලනයකට හොයලා ගත්තත් ඔය දීලා තියෙන කුඩා මිනුම ඔය දීලා තියෙන මුළු කාලෙම බෙදුවාම එන උත්තරේ ගත්තත් දෙකම එකයි. ඒ නිසා මේකෙදි එහෙම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. 0.5 තමයි උත්තරය.